ඉතින් අදත් ඔයාලව මගේ channel එකට ආදරෙන් එකතු කර ගන්නවා. මගේ channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෝ ඔයාලවත් මගේ channel එකට ආදරෙන් එකතු කර ගන්න ගමන් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද මම කතා කරන්නේ මගේ morning skin care routine එක ගැන. ඉතින් බලමු මම morning skin care routine එකේ එකටම කරන්නේ මොකද්ද කියලා. ice cube treatment එක. ice cube treatment එක කරන එකෙන් අපේ මුහුණට ලැබෙන benefits ගොඩක් තියෙනවා. ඒවා තමයි අපේ මුහුණේ තියෙන පුංචි සිදුරු වහගන්න මේ ice cube treatment එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපේ මුහුණේ එන පුංචි සුදු පාට බිපිලි වගේ දේවල් ice cube treatment එක මගින් අපිට පාලනය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මගේ skin care routine එකට පාවිච්චි කරන products ටික. ඉතින් ඔයාලත් ඔයාලගේ skin type එකට ගැලපෙන හොඳ products ටිකක් තෝරගන්න ඕනි. cube treatment එකෙන් පස්සේ මම කරන්නේ මගේ මූණට coffee scrub එක apply කරගන්න එක. ඉතින් මේ scrub එකෙන් අපේ මූණට ලැබෙන benefits ගොඩක් තියෙනවා. ඒ ටික මම ඔයාලට මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ගැන කියවලා බලලා ඔයාලටත් මේ coffee scrub එක මූණට apply කරන්න. මේ coffee scrub එක එක විදිහට හදාගන්න පුළුවන්. හැබැයි මම මගේ scrub එකට පාවිච්චි කරන්නේ කෝපි කුඩු, සීනි සහ කොමාරිකා. ඒ ingredients තුන දාලා තමයි මම මගේ coffee scrub එක හදාගන්නේ. ඉතින් ඇත්තටම මේ coffee scrub එක මගේ මූණට ලොකු වෙනසක් කරා. coffee scrub එක apply කරන්න කලින් අපි පාවිච්චි කරන හොඳ face wash එකක් භාවිතා කරලා අපේ මූණ සෝදගෙන ඉන්න ඕනේ. අපි හදාගත්තු පිරිසිදු coffee scrub එක අපේ මුහුණේ උඩු අතට වක්‍රාකාරව අපි apply කරගන්න ඕනි.
විතර මුහුණේ තියෙන්නට ඇරලා වතුර පාවිච්චි කරලා හොඳට මුහුණ පිරිමදිමින් මේ කෝෆි ස්ක්‍රබ් එක අපි මුහුණෙන් අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පාවිච්චි කරන ෆේස් ටෝන් එකක් පාවිච්චි අරගෙන අපේ මුහුණට ස්ප්‍රේ කරගන්න ඕනේ. ඊළඟ පියවර විදිහට මං කරන්නේ මගේ ෆේස් පැක් එක මුහුණට ඇප්ලයි කරගන්න එක. ෆේස් පැක් එකක් මුහුණට ඇප්ලයි කිරීමෙන් අපිට ලැබෙන බෙනිෆිට්ස් මම මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ මුහුණට ගැලපෙන විදිහේ ෆේස් පැක් එකක් හොයාගෙන පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මම පාවිච්චි කරන්නේ ජැනට් එකේ එන කොහොඹ ෆේස් පැක් එක. ඉතින් මේ ෆේස් පැක් එක අපේ මුහුණට ඇප්ලයි කරලා විනාඩි 10ක් විතර ඉඳලා හොඳට සෝදලා අරින්න ඕනේ. ඊට පස්සේ ෆේස් පැක් එක හොදගත්තට පස්සේ මං කරන්නේ මගේ ෆේස් සීරම් එක මුහුණට ඇප්ලයි කරගන්න එක. මගේ වීඩියෝ එකත් එක්ක මේ වෙනකන් එකතු වුණ ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිත් අයටත් බලන්න මගේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමේ තාමත් ඔයා මගේ වීඩියෝ බලන්නේ සබස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් මගේ channel එක සබස්ක්‍රයිබ් කරලා දිගටම මේ වගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා.